කඩ විසුරුණු හිතුවිලි දිය බුබුරේ නලියන පෙන කැටි වාගේ නැතිවේ හුදකලාවේ තනි වී හිටියම සිහින ආකරේක වැටුණා වාගේ නිමක් නැ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් මිර සඳ සිසිලස හොතරේ හොයනවා මේ අපි කවුරුද දී ඇතිලෝ සිතුවම් කළ හොතරේ අහනවා බලනවා මේ අපි කවුරුද තෙරුවන් සරණයි සැමටම. අදත් ආනන්දෙන් ප්‍රඥාවට වැඩසටහනින් අපි හමු වෙන්නේ මෑත කාලේ බෙහෙවින් ජනප්‍රිය වුණු සේනක බටගොඩ මහත්මයාගේ සීසීකඩ විසිරුණු සිතුවිලි කියන ගීතය පදනම් කරගෙනයි. අප සමග සාකච්ඡාවලට සම්බන්ධ වෙන කණ්ඩායම් සමාජිකාවකගේ ඉල්ලීමක් අනුව මම අද මේ ගීතය තෝරගත්තා. මීට පෙරත් අපි සේනක බටගොඩ මහතාගේ ගීතයක් ආශ්‍රය කරගෙන ප්‍රඥාව එහෙම නැත්නම් යථාර්ථවත් දැකීම කියන එක ගොඩනගා ගන්නේ කොහොමද කියලා විමසීමකට වාජනය කරා. ඉතින් අපේ ඒ හිතවතිය මට කිව්වා සේනක බටගොඩ මහතාගේ මේ ගීතය තුලත් සැඟවුණු අරුතක් තියෙනවා කියලා. ඉතින් ඔබත් කැමති එවැනි ගීත තියෙනවා නම් සැඟවුණු අරුත් ඇති යථාර්ථවත් ගීත ඔබටත් හමු වෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට යොමු කළහොත් අපිට එවැනි ගීත තෝරා බේරාගෙන සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. මේ විශ්වීය ස්වභාවය කෙසේ පරිණාමය වුණාද කවදා පරිණාමය වුණාද කියා කිසිවෙක් දැනට හඳුනාගෙන නැති බවයි මගේ වැටහීම. ඒ බිහිවුණු විශ්වීය ස්වභාවය තුළ නොයෙකුත් ආකාරයේ ශක්තීන්ගේ පරිණාමයන් සිදු වුණා. ඒ අතර ජීවී පරිණාමයත් එක් කොටසක්. නොයෙකුත් ශක්ති ඒකකවල එකතුව තුළ බිහිවුණු පදාර්ථ සංයෝග එකතුව තුළ ගොඩනැගුණු ඒකසෛලික බහුසෛලික ශාක සතුන් ජීවීන් ලෙස අපි හඳුනාගෙන තියෙනවා. නවීන විද්‍යාවට අනුව ශාක සහ සතුන් දෙවර්ගයම ජීවීන් ලෙස ගන්නවා. මෙන්න මේ ජීවී කොටස් දෙක අතර මනුස්සයාද මෙලෙස පරිණාමය වූ ජීවියෙක් බවයි මම හඳුනාගෙන තියෙන්නේ. මේ පරිණාමය තුලින් ගොඩනැගුණු මනුෂ්‍යයා කියන ජීවියා ශක්ති කොටස් 3ක එකතුවක් බව මම මීට කලිනුත් සාකච්ඡාවලදී පෙන්වලා දීලා තියෙනවා. මම මේ සාකච්ඡාවේදීත් ඒ ප්‍රධාන කොටස් 3 විතරක් සඳහන් කරනවා. ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මනුස්සයා කියලා අපි හඳුනාගෙන තියෙන ප්‍රධාන ශක්ති කොටස් 3 වෙන්නේ ඔබ ඇඟ, ශරීරය, කය කියලා හඳුන්වන දේහ කූඩුව ඇතුළත් වන ජාන කය. ඒක තමයි පළවෙනි ශක්ති එකතුව. මේ ජාන කූඩුව නිසාම ගොඩනැගුණු මොළය පාදක කරගෙන හඳුනාගත හැකි ද්විතීක ශක්තියක් වන සිතුවිලි ලෝකය, දැනුම ආශ්‍රිතව පැන නැග ඇති සිතුවිලි ලෝකය කියන කොටස
දෙවෙනි ශක්ති එකතුව වෙනවා. තුන්වෙනි ශක්තිය කියලා මම සලකන්නේ ආධ්‍යාත්මික චිත්තය හෙවත් ඔබ සිත කියලා හඳුන්වන කොටසයි. මේ මනුෂ්‍යයාගේ පරිණාමය තුළදී මීට අවුරුදු ලක්ෂ 2කට 3කට පෙර නූතන මානවයාව නවීන විද්‍යානුකූලව විද්‍යාඥයන් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ බිහි වෙන නූතන මානවයා සිය පරිසරය සමග ගැටෙමින් පරිසරයට අනුව අනුගත වෙමින් වඩාත් උචිතවත් ලෙස තම පිටපත ස්වභාවය තුළ ස්ථාපිත කිරීමට යොමුවන කාලය අතරතුර ඔවුනගේ නොයෙකුත් හඳුනා ගැනීම් තුළින් ලද අත්දැකීම් මත මොළයේ විකාශනයත් සමග දැනුම් පද්ධතිය පුළුල් වෙමින් විමසීම කියන ස්වභාවය ක්‍රමානුකූලව ගොඩනැගෙන්නට පටන් අරගෙන තියෙනවා. පුරාවිද්‍යා සටහන් අධ්‍යයනය කරපු නොයෙකුත් උගතුන් පෙන්වලා දෙනවා මීට අවුරුදු 7-8,000කට පමණ පෙර කාලය සලකනකොට මේ නූතන මානවයාගේ විමසීම කියන එක ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබුණු බව. ඉතින් ඒ ප්‍රතිඵලයක් ලෙස තමයි අපේ ගෞතම සිද්ධාර්ථයන්න් වහන්සේගේ කාලය වෙන විට වඩා පුළුල්ව විධිමත්ව කල්පනා කිරීමේ හැකියාවක් සහිත මනුෂ්‍ය ප්‍රජාවක් බිහි වෙලා හිටියා. ඒ මනුෂ්‍ය ප්‍රජාව දකුණු ආසියාවේ ಭಾರತයේ පමණක් නෙමේ චීනයේ දැනට චීනය ලෙස හඳුන්වන පළාත එතකොට ග්‍රීසිය ඉරානය වගේ දැනට නම් වලින් හඳුන්වන පළාත්වල හිටපු මිනිසුන් තුලත් දකින්නට පුළුවන් වෙච්ච පිබිදීමක්. මේ කාලය වෙන විට මේ මිනිසයන්ට භෞතිකමය සම්පත් අවශ්‍ය ප්‍රමාණයට ඔවුන් ගොඩනගාගෙන තිබුණා. ඒ නිසා ආහාර පාන බෙහෙත් ඉඳුම් හිටුම් වැනි මූලික අවශ්‍යතා තුල ඔවුන්ට පහසුවක් සැලසිලා තිබුණා. භෞතික කයේ පහසුව සැලසුණු නිසා ඔවුන්ට දැනුම යොමු කරන්න පුළුවන් වුණා. දැනට එකවර අඳුනගන්න බැරි නමුත් විශ්වීය ස්වභාවය තුළ සැඟව පවතින යම් යම් ධර්මතා සිද්ධි අධ්‍යයනය කිරීම සඳහා මෙවැනි ගවේෂණාත්මක වටපිටාවක් බිහිවීමට පටන් ගැනීමත් සමග මුළු ලෝකය පුරාම සිටපු මිනිසුන් ස්වාධීනව මම කවුද මම බිහි වුණේ කොහොමද මැරෙනවා කියලා කියන්නේ මොකක්ද මැරුණට පස්සේ මට වෙන්නේ මොකක්ද ආදී වශයෙන් එකවර හඳුනා ගන්න බැරි බොහොමයක් ප්‍රශ්න සඳහා උත්තර හොයන්න පටන් ගත්තා. ඉතින් මීට අවුරුදු 7-8,000කට පෙර සිටපු මිනිසුත් මේ ප්‍රශ්නවලට උත්තර හෙව්වා. අද ඉන්න දරුවනුත් මේ ගීතය ගයමින් එවැනිම ප්‍රශ්න සමුදායක් තුල සිර වෙලා ඒවට උත්තර හොයන බව මේ ගීතය අධ්‍යයනය කරනකොට පෙනී යනවා නේද? හොඳයි. අපි බලමු බොහොම ආසාවෙන් මේ කාලේ තරුණ පරපුර ගායනා කරන මෙම ගීතේ පළවෙනි වාක්‍ය ඛණ්ඩය තුල ඔවුන් හඳුනාගෙන තියෙන ඔවුන් ආසාවෙන් ගවේෂණය කරන ප්‍රශ්න මොනවද කියලා. සීසීකඩ විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නැතිවෑ හුදකලාවේ තනි වී සිටියම සිහින ආකරේක වැටුණා වාගේ නිමක් නෑ. මේ පද රචකයා හඳුනාගෙන තියෙනවා සිතුවිලි සමුදායක් පිළිබඳව. ඒවා සීසීකඩ විසිරිලා යන
දිය බුබුලක නලියන පෙන කැටි වාගේ ඉතා ක්ෂණිකයෙන් හටගෙන ඉතා ක්ෂණිකයෙන් නැති වෙලා යන ස්වභාවයක් සහිත බව ඔහු හඳුනාගෙන තියෙනවා. එකක් පසුපස එකක් නැග එන පෙන කැටි දිහා ඔබ බලාගෙන සිටියොත් තමයි මේ පෙන කැටි වහවහ ඉපදෙමින් වහවහ බිඳී යන හැටි අඳුනගන්න පුළුවන් වෙන්නේ. මේ පෙන කැටිවල ඉපදීම කියන එක ඔහු හඳුනාගත්තා සිතුවිලි ඉපදීම වගේම බව. ඒකයි ඔහු සිතුවිලි ඉපදීමට පෙන කැටිවල ඉපදීම සමාන කරලා උපමාවක් වශයෙන් යොදාගත්තේ. තමන්ගේ මොළය ආශ්‍රිතව ගොඩනැගෙන සිතුවිලි පිළිබඳව හොඳින් අධ්‍යයනය කරපු, ගවේෂණය කරපු, ඒ වගේම ජල පහරක් දිහා බලා ඉඳිමින් ගොඩනැගෙන පෙන බුබුලු දිහා අධ්‍යයනය කරපු, ගවේෂණය කරපු කෙනෙකුට හැරෙන්න මේ කොටස් දෙක තුල තියෙන සමානත්වය අඳුනගන්න ලෙහෙසි කෙනෙකුට බෑ. යම් ඉවසීමක් තියෙන, ගවේෂණාත්මක හැකියාවක් තියෙන, මනස තුල විමසීම, නුවණැතිකම තියෙන කෙනෙකුට තමයි මෙවැනි අදහස් ඇති වෙන්නේ. ඔහු මේ සිතුවිලි ඇතිවීම පිළිබඳව මේ විදිහටත් හුවා දක්වනවා. හුදකලාවේ තනි වී සිටියම සිහින ආකරයක වැටුණා වාගේ නිමක් නෑ. එතනින් මොකද්ද කියවෙන්නේ? තනිව ඉන්නකොට මේ සිතුවිලි ඇතිවීම නිමක් නැතිව ඉතා වේගවත්ව සිදුවෙන බව ඔහු නිරීක්ෂණය කරලා තියෙනවා. ඒකට හේතුව කට්ටියක් සමග ඉන්නකොට සිතුවිලි ඇති නොවෙනවා නොවේ. ඔබත් අධ්‍යයනය කරලා බලන්න. තනිව හිටියත් කට්ටියක් සමග හිටියත් සිතුවිලි කියන එක දිගටම ඇති වෙනවා. ගලාගෙන යනවා. අතොරක් නැහැ. නිමක් නැහැ. නමුත් මේ සිතුවිලි ඇතිවෙන හැටි, නිමක් නැතිව ඇතිවෙන හැටි, ඉතා වේගයෙන් ඇතිවෙමින් නැති වෙලා යන හැටි කියන සිතුවිලි වල ගුණය හඳුනගන්න නම් පුළුවන් වෙන්නේ හුදෙකලාව හිටියොත් තමයි. මොකද හුදෙකලාව ඉන්නකොටනේ තමන් ගැන විමසන්න, අධ්‍යයනය කරන්න තමුන් පෙළඹෙන්නේ නේද? ඉතින් මේක තමයි යථාර්ථය ඔබේ මනස, මනේන්ද්‍රිය, දැනුම කියන කොටස සම්බන්ධයෙන්. ඔබේ මනස මොළය තුල ගැබ් වෙලා පවතින දත්ත යනු ශක්ති කොටසක්. ශක්තියක් කියලා කියන්නේ වෙනස් වෙමින් පවතින ධර්මතාවයක්. ශක්තියක් පවතිනවා නම් එතන හැමතිස්සෙම වෙනස් වීම කියන එක තියෙනවා. වෙනස් වීම සිද්ධ වෙන්නේ නැත්නම් ශක්තියක පැවැත්මක් හඳුනගන්න බෑ. ඉතින් ඔබේ දැනුම කියන ශක්තිය ඔබ තුල පවතින තාක්කල් එතන වෙනස් වීම පවතිනවා. වෙනස් වීම පවතිනවා කියලා කියන්නේ දැනුම පවතිනවා. වෙනස් වීම කියන එක පවතින බව අඳුනගන්නේ වෙනස් වෙමින් පවතින සිතුවිලි සමුදාය තුලයි. වෙනස් වෙමින් පවතින සිතුවිලි සමුදායක පැවැත්ම තමයි ඔබේ දැනුම කියන කොටස. දැනුම කියන ශක්තිය ඔබ තුල ක්‍රියාත්මක මට්ටමින් තිබෙන බවට හඳුනාගත හැකි ලක්ෂණය. ඉතින් ඔබේ සම්මුති මරණය, ඔබේ ජානකය, ඔබේ ඇඟ මැරෙන තාක්කල් මේ දැනුම ක්‍රියාත්මක වෙනවා. දැනුම ක්‍රියාත්මක වෙනවා කියන්නේ සිතුවිලි ගලාගෙන යනවා. ඒක ඔබට නවත්වන්න බෑ. කෙනෙක් කියන්න පුළුවන් නිදාගෙන ඉන්නකොට සිතුවිලි ඇති වෙන්නේ නෑනේ. දැනුම ගලාගෙන යන බව පේන්නේ නෑනේ කියලා. මේ ගැන ඔබට නවීන විද්‍යාවට අනුව කළ අධ්‍යයනයන් හැදෑරුවහොත් දැනගන්න පුළුවන්.
නවීන විද්‍යාවට අනුකූලව විද්‍යාඥයන් පෙන්වා දීලා තියෙනවා ගැඹුරු නින්දෙදි වුණත් මොළය මනස මනේන්ද්‍රිය කියලා අපි හඳුන්වන මේ ඉන්ද්‍රිය 100%ක්ම ක්‍රියාත්මක නොවී පවතින්නේ නැති බව. එහි ඊතා අඩු මට්ටමක යම් ක්‍රියාත්මක වීමක් සිදුවන බව ඔවුනුත් පෙන්වලා දීලා තියෙනවා. නවීන විද්‍යාව අවශ්‍ය වෙන්නෙම නැහැ. ඔබ බුද්ධිමත් බව කියන හැකියාව වර්ධනය කර ගැනීම තුළම ඔබටත් හඳුනගන්න පුළුවන් වෙනවා අපි ගැඹුරු නින්දේ නිදියගෙන ඉන්නවා කියලා කියන කාලය තුල වුණත් මනස ආශ්‍රිතව පවතින ශක්තියින්ගේ ක්‍රියාත්මක වීම බිඳුව කියන මට්ටමට එන්නේ නැති බව. කිසිදු ශක්තියක් පවතින්නේ නැහැ වෙනස් නොවි. වෙනස් වීම කියන කොටස අවම මට්ටමකින් පැවතීම කියන සිද්ධාන්තය සිදුවීම තුළ එම ශක්තිය පැවැත්ම කියන එක තහවුරු කර ගන්නවා. ඒ සීමිත වෙනස්කමක් තුළ පවතින දැනුම මතකයේ ගබඩා නොවීම නිසා තමයි නින්දෙන් ඇහැරුණට පස්සේ අපිට ඒ ගලාගෙන ගිය සිතුවිලි මොනවද කියලා මතක නැත්තේ. ඒත් සමහර සිතුවිලි ගලාගෙන යෑම් අපිට ඇහැරුණට පස්සෙත් මතක තියෙනවා. අපි කියන්නේ අපි මෙන්න මේ විදිහේ හීන දැක්ක කියලා අපි කියන්නේ අන්න එවැනි නින්දේදී ගලාගෙන ගිය සිතුවිලි මතක තිබුණු සිතුවිලි නැවත එක්රැස් කරලා අපි සිහින වශයෙන් නම් කරනවා. ශක්තියක් කියලා කියන්නේ ගලන ගුණයක් සහිත කොටසක්. විනාශ නොවී පවතින කිසිදු ශක්තියක් නොගලා තියෙන්නේ නැහැ. ඒ ගැලීම හඳුනාගත නොහැකි බවයි මෙහිදී අපිට දකින්නට පුළුවන් වෙන්නේ. සමහරක් ඊතා සෙමින් ගලාගෙන යන දිය පහරවල් ඔයාලා දැකලා ඇතිනේ. ඒ දිය පහරවල් ගලාගෙන යනවා පේන්නෙත් නැහැ. අපිට හරියට පේන්නේ නිශ්චලව තියනවා වගේ. නමුත් ඒ දිය පහරවල් ඊතා හෙමින් ගලනවා. ඊතා වේගයෙන් ශීඝ්‍රව දිය රැලි ඇති කරමින් ගලාගෙන යන විට පමණක් අපි කියනවා අන්න අර ගඟ වේගයෙන් ගලනවා කියලා. ඉතින් නින්දේදී වෙන්නේ වේගවත් සිතුවිලි ගැලීම කියන එක නැති වෙන එකයි. නැතුව සිතුවිලි නොගලා තියෙන්නේ නැහැ. දැනුම කියන ශක්තිය තියෙන තාක්කල් සිතුවිලි දිගටම ඇති වෙනවා. ඉතින් මේ සිතුවිලි ගලාගෙන යෑම අපි හඳුන්වනවා කාලය ගත වෙනවා කියලා. ඔබලාට තේරෙනවා ඇති සියලු මිනිසයන්ට ඇත්තේ මේ තුන් ලෝකය. ඉතින් එහෙමනම් හැම මිනිසෙකුටම මේ සිතුවිලි ඇතිවීම පොදු ධර්මතාවයක්. ඒ නිසා දෙවෙනි ඡේදයෙන් මේ ගීතය තුල කියවෙනවා මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට කියලා. ඉතින් ඒක බොරුවක් නෙමෙයි නේද? හැමෝටම සිතුවිලි ඇතිවීම නැතිවීම කියන එක නම් සිද්ධ වෙන්නේ. හැමෝටම වඩාත්ම දැනෙන්නේ තමන් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ මෙන්න මේ සිතුවිලි ඇතිවන නැතිවන කාලය තුල පවතින අවදිවීම තුල නම් මේ හැම මිනිසයාටම කාලය ගත වෙන එක වගේ තමයි දැනෙන්නේ. ඒක බොරුවක් නෙමෙයි. මේ විදිහට හුදකලාවේ තනිව තමා අධ්‍යයනය කරමින් එහෙම නැත්නම් තමා දෙස බලමින් සිටීමට පෙළඹුණු පුද්ගලයා මෙන්න මේ විදිහටත් හඳුනා ගන්නවා. අතොරක් නැතුව ගලාගෙන යන සිතුවිලි සමුදාය තුල ගිනියම් වෙච්ච ඉරක් සහ සිසිලස ගෙන දෙන සඳක් ඔහු හඳුනා ගන්නවා. මෙහිදී මම දකින්නේ සැප සහ දුක අතර දෝලණය වෙන සිතුවිලි සමුදායක්
ගැන කියවන කොටසක් තමයි මෙතනදී මට දකින්න පුළුවන් වෙන්නේ. තව අයුරකින් කියනවා නම් මේ පුද්ගලයා හඳුනගන්නවා මෙන්න මේ සිතුවිලි සමුදායක තුල ජීවත්වීම තමයි අපි කාලය ගෙවෙනවා ජීවත් වෙනවා කියලා කරන්නේ කියලා. ඒ අතරතුර සැප විඳින සහ දුක විඳින ස්වභාවයකුත් ඔහු ස්පර්ශ කරන බව පෙන්වලා දෙනවා. ගලාගෙන යන සිතුවිලි ප්‍රවාහයක වෙනස් වෙන පෙන කැටි වගේ ඊතා වේගයෙන් කඩා බිඳෙන නැවත හැදෙන සිතුවිලි ප්‍රවාහයක් තුල සැප සහ දුක කියන වින්දනීය බව ගොඩනැගෙන්නේ කොහොමද? මනස මොළය තුලට පෙර දැනුම් එකතු වීමේදී පෙර දැනුම් තුල තමන් කැමති කියලා කියන දැනුම් පද්ධතියක් නැවත ගලාගෙන යෑම සිදු වුණහොත් සිතුවිලි වශයෙන් එවැනි දැනුම් පද්ධතියක් තුල ඇතිවෙන ස්වභාවය ඔබ අඳුනගන්නේ සැප වින්දනයක් වශයෙන්. පෙර දැනුම් පද්ධතියක් ඔබ තුල තිබුණහොත් නොවිය යුතුයි අකමැති ආදී වශයෙන් එකතු කරගත් දත්ත සමුදායක් නැවත ගලාගෙන යෑමේදී සිතුවිලි වශයෙන් ඇතිවීමේදී එවැනි ශක්ති වෙනසකට එවැනි ශක්ති වෙනසක් අපි හඳුනගන්නවා දුක් වින්දනයක් කියලා. මේ සැප වින්දනය සහ දුක වින්දනය කියන කොටස දැනෙන විදිහ ඊතා ගැඹුරින් කතා කළ යුතු අතර මේට එය මොහොත නොවන බව මම මතක් කරනවා. හැකිනම් ඔබම ගවේෂණය කරලා බලන්න පරණ අකමැති දැනුම් නැවත ඇතිවීමේදී නෙමේද කියලා ඔබට දුක් වින්දනය ඇති වෙන්නේ. ඒ වගේම පෙර කැමති දැනුම් නැවත ඇතිවීමේදී නොවේද ඔබට සැප වින්දනය කියන එක ඇති වෙන්නේ කියලා. ඉතින් මෙවැනි ගලාගෙන යන දැනුම් පද්ධතිය අධ්‍යයනය කරමින් හිටින නුවණැති මිනිස්සෙකුට තේරෙනවා සැප දුක විඳිමින් ගලාගෙන යන මේ දැනුම නොමැතිනම් මම කියලා කෙනෙක් ජීවත් වෙන බවවත් අපිට තේරුම් ගන්න බැරි බව. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ දන්නවනේ සිහි විසක්ඥ වෙලා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ශ්වසන ආධාරක ආශ්‍රය කරගෙන ජීවත් වෙන තමන් කවුද තමන්ගේ ඥාතීන් කවුද ආදී කිසිදු හඳුනා ගැනීමක් නැතුව ජීවත් වෙන රෝගීන් ඔබ දැක ඇතිනේ. ඔවුන් සමහර විට අවුරුද්ද 2-3 වුණත් ජීවත් වෙන අය ඉන්නවා. නමුත් තමන්ගේ දැනුම් පද්ධතිය හඳුනා ගැනීමට නොහැකි වීම තුළ ඔවුන් ජීවත් වෙනවා කියලා ඔවුනට තියා බාහිරව ඉන්න කිසිදු කෙනෙකුට අඳුනගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි වෛද්‍ය විද්‍යානුකූලවත් මොළයේ මරණය එම මිනිසයාගේ මරණය වශයෙන් දැනට හඳුනාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මොළය මැරුණොත් දැනුම ගලාගෙන යන්නේ නැහැ, සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය සම්මත මිනිසෙක් වශයෙන් ක්‍රියාකාරී ජීවිතයක් ගත කිරීම සඳහා ඒ මිනිසයා සුදුසු වෙන්නේ නැහැ. මෙහිදී ඔබ දන්නවා මොළය ක්‍රියාත්මක නොවුනට මෙවැනි රෝගීන්ගේ කය මැරිලා නැහැ. නමුත් කය තනිව ක්‍රියාත්මක වෙන මට්ටමකත් නැහැ. ඒ කියන්නේ යන්ත්‍රවල යම් ආධාරයක් යටතේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔබට තේරෙනවා ඇති දැනුම කියන ශක්තිය යම් ඉහළ ශක්ති මට්ටමකින් ක්‍රියාත්මක නොවෙනවා නම් අපේ වචනය සහ කායික ක්‍රියාත්මක වීම කිසිවක් සිදු නොවන බව. එවැනි
ජීවියෙක් මැරුණු ජීවියෙක් බවට නම් කරන්න පුළුවන්. ඔබ හඳුනන සම්මුති මරණය හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය විදිහට. මම කවුද කියලා සොයන මේ පුද්ගලයා මෙන්න මේ විදිහටත් කියනවා. ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා මේ අපි කවුරුද? ගීයකි ලොව සිතුවම් කළ අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද? මෙලෙස සැප විඳින දුක් විඳින මම කියන පුද්ගල ස්වභාවය තුළ ඔහු යම් වින්දනීය ගුණයක ඉන්න බවත් පෙන්වලා දෙනවා. ගීයකි ලොව සිතුවම් කළ කියන පදය තුළ සැඟව ඇති අර්ථය එය බවයි මගේ වැටහීම. මේ තුන් ලෝකය සිතුවමක් නම් ඒ කියන්නේ සකස් කිරීමක් නම් ඒ සකස් කළ ලෝකය තුළ ගීතවත් බවක් වින්දනීය ගුණයක් දැනෙන බව ඔහු පෙන්වලා දෙනවා. ඒකනේ අපි හැම කෙනාම ජීවත් වෙනවට කැමති. මේ සිතුවිලි ගලාගෙන යෑම තුළ මේ ජානකයේ පැවැත්ම තුළ මොකද ඒකත් ගොඩනැගිලා තියෙන්නේ ශක්ති ගොඩකින්නේ. මේ ජානකයේ පැවැත්ම තුළ දැනුම හෙවත් සිතුවිලි වල පැවැත්ම තුළ ඒ වගේම චිත්තය කියන ස්වභාවයේ පැවැත්ම තුළ අපිට දැනෙන ගුණයක් තියෙනවා. ඒ දැනෙන ගුණයට තමයි අපි වින්දනය කියලා කියන්නේ. ගීතයක් වැනි වූ ඒ දැනෙන ගුණයට වින්දනයට මේ පුද්ගලයා කැමති බවයි පෙනෙන්නට තියෙන්නේ. එහෙම නේද? ඉර බැස යන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ ගලා හැලෙන රිද්මේ නැහැවි ඇදී යන්නේ ඈතින් ඈතට පාවී සුළඟසේ. මේ අවසන් කොටස තුල ඔහු කියන්නට උත්සාහ කරන්නේ මොකක්ද? ඉර බැහැගෙන යනකොට කරුවල එනකොට ගොම්මන් යාමේ කියලා කියනකොට අපිට එන්නේ සැකය, බය වැනි ස්වභාවයන් නේද? ගොම්මන් යාමේ කියන වචනය තුල තියෙන්නේ එවැනි ගති ස්වභාවයන්. තරු ගොඩාක් තියෙන වෙලාවටනේ අහස ලස්සන. තරු එක දෙක දිලිසෙන කළු ආකාශය කියන වචන වලිනුත් පෙන්වලා දෙන්නේ මේ බය, මුසු, දුක් බර ගතියක් නේද? ඉතින් ඔහු පෙන්වලා දෙන්නේ මේ වින්දනීය බව ගීතයක් අහනකොට දැනෙන සැප වින්දනය කියන එකත් වෙනස් වෙලා ඈතට පාවෙලා යනවලු සුළඟක් වගේ. ඒ කියන්නේ සතුට ඇති වුණා වුණත් ඒකත් පවතින්නේ නැහැ. ක්‍රමානුකූලව නැති වෙලා යනවා, අඩු වෙලා යනවා, ඈතින් ඈතට යන බව පෙන්වලා දෙනවා. හැබැවින්ම ඔබත් හුදෙකලා වෙලා ඔබගේ සිතුවිලි, ඔබගේ අතීත සටහන්, අනාගත සටහන්, වර්තමාන සටහන් අධ්‍යයනය කරනවා නම්, ගවේෂණය කරනවා නම් මෙන්න මේ සැප දුක අතර දෝලණය වන මම කියන ස්වභාවය හඳුනගන්න පුළුවන් වෙනවා. සැප විඳිනවා කියන මම කෙනෙක් හිටියට ඒ සැප දිගින් දිගටම පවතින්නේ නැති බවත්, සැප සහ දුක කියන කොටස් දෙකම අපේ දැනුම තුල අපි භුක්ති විඳින සාදාගත් සිතුවමක් බවත්, සකසා ගැනීමක් බවත්, ඒ සකසා ගැනීම තුල ඇතිවන වින්දනය වුණත් දිගින් දිගටම භුක්ති විඳිය නොහැකි ධර්මතාවයක් බවත් ඔබත් ක්‍රමානුකූලව හඳුනා ගන්නවා ඇත. ඉතින් සොයා බලන්න, ඔබත් හුදෙකලා වෙන්න, ඔබ දිහා බලන්න, ඔබේ ජානකය, ඔබේ දැනුම, ඔබේ හිත දිහා නැවත නැවත හැරිලා ගවේෂණය කරන්න. එහි ඔබ සොයන මම ඉන්නවද බලන්න.
මේ තුන්ලෝකය තුළ නියෝජනය වෙමින් පවතින පුද්ගල ප්‍රඥප්තිය තුළ මා නොවන මම කෙනෙක් දකින්නට පුළුවන්ද කියලා හඳුනාගණ්ඩ පුළුවන්ද කියලා උත්සාහවන්ත වෙන්න. ගීතය රසවිඳින්න. යථාර්ථය හඳුනගන්න උත්සාහ කරන්න. ආනන්දයෙන් ප්‍රඥාවටත් ප්‍රඥාවෙන් සදා සුවපත් බවටත් පත්වෙන්නට උත්සාහ ගනිමු. නැවතත් වැඩසටහනකින් හමුවෙන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.